ආයුෂ බොහෝ වේවා. අද දවසේදීත් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ තවත් බොහෝ දෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්. පාද දැවිල්ල, දෙපා දැවිල්ල, කකුල් දැවිල්ල, සමහරුගේ යටිපතුල් දනවා. පාදවල යටිපතුල් දනවා. සමහර අයගේ දන හිසෙන් පහළ සම්පූර්ණයෙන්ම දනවා. හරි දැවිල්ලක් එනවා. පුදුමාකාර විදිහේ දැවිල්ල. රෝගීන් අපිත් එක්ක ඇවිල්ලා කියනවා කකුල් දෙක දනවා. හරි අමාරුයි. මේ යටිපතුල් දෙක දනවා. සමහරුන්ගේ වලලු කර හරිය දනවා. ඇඟිලි කරු දනවා. ඇඟිලි ටික දනවා. රිදෙනවා. සමහර අයගේ යටිපතුල් හැම ගිහිල්ලා. සමහරුන්ගේ යටිපතුල් වල පොතු ගැලවෙන වගේ ස්වභාවයක් තියෙනවා. මේ ඇඟිලි කරු කසන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ තත්ත්වයක් තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර වගේම පාවිච්චි විය යුතු ආකාරය සම්බන්ධව තමයි අද දවසේදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් වටිනා කියන වැඩසටහන ඔබේ ජීවිතයේ නිරෝගීතාවය වෙනුවෙන් වටිනා කියන වැඩසටහන අපි ඔබ වෙත ගෙනෙනවා. රැඳී සිටින්න අපිත් එක්ක. මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා කියන YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අප සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. පාරම්පරික සිහෙල වෙදකමට අනුව මේ පාද දැවිල්ලක් ඇති වෙන්න ප්‍රධානතම හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ශරීරයේ තියෙන රුධිර ධාතුව, රුධිරයේ තියෙන, ඒ කියන්නේ ලේවල රුධිරගත තියෙන තේජෝ ගුණය අධික ලෙස වැඩිවීම. ඒ වගේම තමයි සමේ තිබෙන්නා වූ තේජෝ ගුණය අධික ලෙස වැඩිවීම. ඒ වගේම තමයි ඒ ප්‍රදේශය තුල තිබෙන්නා වූ, ඒ කියන්නේ අපි හිතමුකෝ දන හිසෙන් පහළ පාදයන් වල ඒ පාදයේ තිබෙන්නා වූ රක්ත ධාතුව, කියන්නේ රුධිරගත රක්ත ධාතුව අධික ලෙස තේජෝ ගුණය හා සමග සම්බන්ධ වෙලා ඇතිවන උෂ්ණාධික ස්වභාවය. මේ තත්වයක් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් විශේෂයෙන් වූ හේතුවක් තියෙනවා, ආසාදනයන් බලපාන්න පුළුවන්. බාහිර ආසාදනයන් වෙන්නත් පුළුවන්, අභ්‍යන්තරව ඇතිවන ආසාදනයන් වෙන්නත් පුළුවන්. රුධිරගත ආසාදනයන් තිබීමත් වෙන්න පුළුවන්. සමේයම් ආසාදන තත්ත්වයන් වෙන්නත් පුළුවන්. මේ ආසාදනයන් කිව්වම බාහිරින් තියෙන ක්‍රිමි ආසාදන, කියන්නේ පණු ආසාදනයන්. මේක දිලීරයක්, බැක්ටීරියාවක්, ඒ ආශ්‍රිත ඕනම දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි ආසාදන තත්ත්වයක් එක්ක ශරීරයේ තේජෝ ගුණය කිපීම නිසා, ක්‍රමවත් ලෙස තේජෝ ගුණය පාලනය නොවීම නිසා ඇතිවන ස්වභාවයක් තමයි මේ පාද දැවිල්ල. සමහරුන්ගේ පාද විතරක් නෙවෙයි මුළු ශරීරයේම දන අවස්ථාත් එනවා. සමහරුන්ගේ දෑත් දනවා. මෙන්න මේ තත්ත්වවල විශේෂයෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාදවල තියෙන දැවිල්ල. මෙහිදී කළ යුතු ප්‍රධානතම දෙයක් තමයි නිවැරදි ආකාරයට වෛද්‍ය උපදෙස් අනුව හෝ එහෙම නැත්නම් සුදුසු පරිදි විරේක ප්‍රතිකාරයක් ලබා ගැනීම. පළමුවෙන්ම කළ යුතු දේ තමයි ඒක. ශරීරය විරේක කිරීම. ඉතින් මාස 3කට සැරයක් හෝ 4කට සැරයක් එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් අනුව ශරීරය විරේක කිරීම අත්‍යවශ්‍යයි. උෂ්ණාධික ආහාර වලින් වැළකීම. ඊළඟ කාරණාව තමයි සුදුසු පරිදි ඇඟ නිවන පානයක් නිතර භාවිතයට ගැනීම. දවසකට දෙවරක් වගේ නෙල්ලි රසකිත ටිකක් තම්බල බොන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඒ වගේම තමයි උදෑසන හිස් බඩ සුදුසු ඇඟ නිවෙන කොළ කැඳ හෝ දේශීය සහල් වලින් සකස් කරන ලද සුදුසු කැඳක් පානය කිරීම. විශේෂයෙන් කොළ කැඳ පානයක් වෙත යොමු වෙන්න පුළුවන් නම් එය ඉතාමත් සුදුසු වෙනවා. ඒ වගේම තමයි දේශීය සහල් වලින් සකස් කරන ලද ලුණු කැඳ පානයක් වුණත් සුදුසු වෙනවා. හැබැයි වඩා සුදුසුයි කොළ කැඳ පානයක් භාවිතා කරන්න, පානය කරන්න පුළුවන්කම තිබෙනවා නම්. ඊළඟ කාරණාව තමයි නිවැරදි ආකාරයට ක්‍රමවත් ලෙස ජලය පානය කිරීම. ජලය පානය කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. අපි කවුරුත් දන්න සරල ඖෂධයකින් මේ ප්‍රතිකාරය අපිට සකස් කරගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ලුණු ටිකක් අරගෙන, ඒ වගේම තමයි මෙන්න මේ කියන ශාකය. බලන්නකො මේ ශාකය මොකක්ද කියලා. මේ තියෙන්නේ නිදි කුඹ ශාකය. දැන් බලන්න මෙන්න මේකේ තියෙන විශේෂත්වය තමයි මේක සෙලවුණු ගමන්
මේ කොළ ඇකිලෙනවා. මේක නිදා ගන්නවා කියලානේ කියන්නේ. ඉතින් මේක තමයි නිදිකුම්භ ශාකය අපි ඖෂධය වශයෙන් ගන්න මෙන්න මේක. මේක සම්පූර්ණයෙන්ම මේක චූටි වැල් ස්වභාවයෙන් යන දෙයක් තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ මේ පොඩි වැලම උගුලලා අරගන්න ඕන. උගුලලා අරගෙන තමයි මේ ප්‍රතිකාරය කරන ආකාරය ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ නිදිකුම්භා කියන ශාකය සම්පූර්ණයෙන්ම ගලවලා අරගෙන හොඳින් සෝදලා කුඩා කැබලි වලට කපා ගන්න. කපාගෙන මේක හොඳින් තම්බා ගන්න. තැම්බෙන්න ඕන හොද්දට කහට ගතියෙන්න. මේක තැම්බුණාට පස්සේ මේක හොඳ වතුර බේසමකට රස්නේ තියෙද්දිම මේ නිදිකුම්භ ටික පෙරලා දාන්න. පෙරුවේ නැතයි කියලා ගැටලුවකුත් නැහැ. පෙරුවේ නැතත් වඩා සුදුසුයි. පෙරලා දැම්මයි කියලා ගැටලුවකුත් නැහැ. ඉතින් මේ නිදිකුම්භ ටික දාලා රස්නේ තිබෙද්දිම දෙපා හොඳට මේ බේසමට දාගෙන රස්නේ තියෙන වෙලාවක වතුර ටික හොඳට රස්නේ තියෙද්දි ටික වේලාවක් මේ පාද දෙක හොඳට බේසම තුල සම්බාහනයකට ලක් කරන්න දෑති. වෙන කාට හරි කියලා සම්බාහනය කරව ගන්න හොඳට පාද දෙක මාංශපේශි හොඳට ලිහිල්වන ආකාරයට සම්බාහනය කරගන්න. මතක තබා ගන්න මේකට ලුණු සල්පයකුත් එකතු කිරීම කළ යුතු වෙනවා. සාමාන්‍ය ලුණු තියෙන්නේ. ලුණු ටිකක් එකතු කරලා මේ වතුර බේසමට පාද දෙක දාලා හොඳින් සම්බාහනය කරගන්න. ඊට පස්සේ නැවත විනාඩි 15ක් 20ක් විතර වගේ වතුර ටික හොඳට නිමෙනකම් පාද දෙක බේසමේ තබාගෙන ඉන්න. තබාගෙන ඉඳලා පාද දෙක අරගෙන මේ පාද වෙනත් වතුරකින් සෝදන්න පිස දමන්න යන්න එපා. ඒ වතුර ටික නිදිකුම්භ තඹපු වතුර ටික හොඳට පාද දෙකට වේලෙන්න හරි. වේලුණාට පස්සේ මේක පිහදාන්න. පිහදාලා මෙන්න මේ ප්‍රතිකාරය කරන්න. අපිට සාමාන්‍යයෙන් එදිරිය දා ගන්න පුළුවන් තල තෙල් ඒ වගේම ගිතෙල්. මේ තල තෙල් ගිතෙල් දෙක හොඳට සමසේ මිශ්‍ර කරලා අවුවේ පොඩ්ඩක් කකාරලා එහෙම නැත්නම් ලිපේ තියලා චුට්ටක් රත් කරලා අරගෙන රස්නේ තියෙද්දිම පාද දෙකේ ගාලා හොඳින් පාද දෙක සම්බාහනය කරන්න පුළුවන් නම් දෙපා සම්බාහනයක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා ප්‍රත්‍යක්ෂම ඖෂධයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ තල තෙල් ගිතෙල් හොඳට මිශ්‍ර කළා ඒ කරන සම්බාහනය තුලිනොත් මේක සුවපත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දේශීය ඖෂධ අලෙවිසැල් වලින් ඔබට ලබා ගන්න පුළුවන් තවත් ඖෂධීය තෙලක් පිණ්ඩ තෙල්. මෙන්න මේ පිණ්ඩ තෙල් අරගෙන පිණ්ඩ තෙල් වලින් හොඳට දෙපා සම්බාහනය කරන්න පුළුවන් නම් පිණ්ඩ තෙල් හොඳට පාදවල ගාලා හොඳ සම්බාහනයක් කරගන්න පුළුවන් නම් එයත් ඉතාම වටිනවා. මේ ක්‍රම දෙකෙන් ක්‍රම දෙකම හෝ වේවා එක ක්‍රමයක් ඔබට භාවිතා කරලා සම්පූර්ණයෙන්ම මේ රෝගය පාද දැවිල්ල යටිපතුල් දැවිල්ල ඇඟිලි කරු කැසීම වනවීම ඒ වගේම තුවාල වීම යටිපතුල් පතුරු ගැලවීම වගේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම සුවපත්භාවයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා නැවත වතාවක් රැඳී සිටින්න ඔසුකෙත ලංකා YouTube නාලිකාව සමග ඔබේ ජීවිතයට නිරෝගීතාවය වෙනුවෙන් වටිනා වැඩසටහන් අපි ගෙනෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා අප සමග රැඳී සිටින්න. ඔබ සැමට නිරෝගී සුවයම අත් වේවා. පෙරුවන් සරණයි.